ඉතින් මේ තූපාරාම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අනුරාධපුරේ මයික් එක ඔන් කරේ නැහැ. ඉතින් අනුරාධපුර දැන් කොහෙද ආවේ තූපාරාමයට. ඉතින් මේ තූපාරාම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ යන්න කලින් මම ගැටපුන් යන හම්බ වෙනවා අපිට. ඕක හැරෙන්නේ ඉතින් මේ තූපාරාමයට යන පාර. ඒනවනේ. ඉතින් දැන් මේ ඉන්නේ තූපාරාමයට ඇතුල් වෙන තැන. ඉස්සරහ මේ තියෙන තවත් මේ නටමුන් තමයි තියෙන්නේ. බලමු මොකද්ද කියලා. දැන් තියෙන්නේ මේ ගහලා තියෙන්නේ අපේ ස්මාරක. කියන්නේ මේක ස්මාරකයක්. මේ ස්මාරකය මොකද්ද කියලා තාම නිශ්චිත වෙගෙන හඳුනාගන්න නැතිලු මේක. මොකද්ද මේ තැන කියලා. මේ තමයි වට පිටාව තියෙන්නේ. ඉතින් ඔය දැක්ක දැන් මම මේ යන්නේ තූපාරාමයට. මම පෙන්නනම් දැන් තූපාරාමෙට ඉස්සරහ තමයි තියෙන්නේ. පෙන්නනම් කොහොමද ඊළඟ අපිට පේන්නේ කියලා. ඉතින් ඔය තියෙන තූපාරාම තියෙනවා. එනවනේ. නෑ මම දැන් ඇවිල්ලා තින්නේ තූපාරාම. මේ තූපාරාම පන්සලට තමයි. ඉන්න කොට මෙතන නටුමක් තියෙනවා. බලමුකෝ. අදට නෑ ලොකු අවුවක් නෑ. මේ වැල්ලේ ඇවිදින්න පුළුවන් අද නැත්තම් නෑ ඇවිදින්න බෑ කකුලු පිච්චෙනවා. මේ ගොඩනැගිල්ල හොයාගෙන තියෙන්නේ දළදා මාලිගාව හොයාගන්න කලින් තමයි මේ ගොඩනැගිල්ල හොයාගෙන තියෙන්නේ. ඒ කාලේ කියන්නේ විශ්වාස කරලා තියනවලු මේ ගොඩනැගිල්ල තමයි දළදා මාලිගාව තියෙන්නේ. පස්සේ තමයි කියන්නේ පස්සේ වෙනස් වෙලා තියෙනවා. ඒක අලංකාර පිළිම තිබිච්ච ලස්සන මේ බුදුගයක් වගේ තිබුණ තැනක්. සඳකඩ පහනක් එහෙම තියෙන තුල්ෙද්දි. ඉතින් මොන බානත්තරම හරිම ලස්සනයි මේ හිඳන් බලද්දි. පේනවනේ. හරි. ඔය පේන්නේ තූපාරාම. ඊට පැත්තේ තියෙනවා පරණ නටබුන් චෛත්‍යයක්. එතනට ගිහින් බලමු ඉස්සර වෙලා. මේ තූපාරාමෙන් ඔන්න ඊළඟ එතනට ආවා බලමුකෝ. මෙතන තියෙන්නේ පසඳ කොනාගම කාශ්‍යප යන ගෞතම යන බුදුහාමුදුරුවෝ. ඉරිදි බලයෙන් අහස නැග්ගයි කියන්නේ මේ මෙතන කියලා තමයි මේක කියලා තියෙන්නේ. පාද ලාංඡන ස්තූපය. බුදුවරු සිව් දෙනෙක්. බුදුවරු සිව් දෙනෙක් ආපහු ලග්ගියට වැඩම කළාලු. වැඩම කරනකොට මේ ස්ථානයෙන් තමයිලු ආහතර නැග්ගුණා කියලා කියන්නේ. ඉරිදි බලය.
මොන මෙහින්දම් බැලුවම් හෙම තමයි ථූපාරාමය පේන්නේ. ඉතින් ථූපාරාමය මේ දැන් ඉන්නේ ථූපාරාමය ඇතුලේ. ඉතින් ථූපාරාම චෛත්‍යයෙන් වහන්සේ කවුද තියෙන්නේ? ඉතින් ඔය ථූපාරාම යටස්ථානෙ තෙන් ඉඳලා ඉන්නගෙන දාගෙන ඉවරයි. දැන් අපි ආයිමත් යන් ඉතලා තියෙන මාලිගාව බලන්න. උදලන් හැබැයි වැඩි සෙනගක් නම් නැහැ. යම් බලන්න මෙතන මාලිගාව ඇතුළේ. මේ මාලිගාව තමයි මුලින්ම දල්දා මාලිගාව කියලා හඳුනගෙන ඉඳලා තියෙන්නේ. එළියේ තියෙන මේ වගේ පිටින් බැලුවම එන්න මේක ලස්සන පිළිම තිබුණා. ලස්සන මාලිගාවක් නුත් ඊට ගොඩක් ඉස්සර. ඒ නිසා තමයි මේක දල්දා මාලිගාව කියලා මුලින් සැක කරලා තියෙන්නේ. දෙනකට මෙ සඳකට පහනක් තියෙනවා. මාලිගාව ඇතුළටම ආවා. මෙන්න මේ වගේ තමයි මාලිගාව ඇතුළේ තියෙන ලස්සන විදිහට.